SL Trading Academy මාස්ටර් කෝස් එකේ තියෙන ලොකුම වෙනස තමයි අපි ප්‍රැක්ටිකල් ට්‍රේඩින් කතා කරන එක. ඔයාලා දන්නවා ට්‍රේඩින් ගැන ඔයාලා කොච්චර තියරි ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් ප්‍රැක්ටිකලි ට්‍රේඩ් කරන වීඩියෝ ඔයාලා දකින්න නැත්තම්. ඒක නිතරම ඔයා දකින්න ඕනේ. එතකොට ඔයාට තේරෙනවා රයිට් අපි ඉගෙන ගන්න දේවල් යූස් කරන්නේ ඇත්තට මාකට් එකේ වෙන්න මෙහෙම කියලා. නැත්තම් ඔයාට ඕන තරම් තියරි ඉගෙන ගන්න පුළුවන්. YouTube එකේ ෆ්‍රී ඔයාලා දන්නවනේ රයිට් මම උනත් කරනවා lessons ෆ්‍රී ඕන තරම් තියෙනවා. ඒ වගේ ඔයාලට නොමිලෙම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඔයාලා ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා ට්‍රේඩර් කෙනෙක් ඇත්තට මේ knowledge එක පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්නේ කොහොමද කියන ඒ අත්දැකීම ගන්න බෑ ඔයාට වෙන කිසිම තැනකින්. ඒකයි SA Trading Academy මාස්ටර් කෝස් එක මෙච්චර වැලියබල් තැනක් වෙලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් අපේ මෙම්බර් කෙනෙක් මට යවපු මැසේජ් එකක්. මේකේ නම්බර් එක මම පොඩ්ඩක් බ්ලර් කරලා දාන්නම් එයාගේ. ගොඩක් මගෙන් ප්‍රශ්න අහලා අපි මේ කතා කරන මෙම්බර් කෙනෙක්. ඒතකොට හොඳට හොඳ උවමනාවක් තියෙන කෙනෙක්. මේ බලන්න මේ කෝස් එකට ජොයින් වුණාට පස්සේ මෙයා දැන් තනියම ට්‍රේඩ් කරන්න පටන් ගන්න තියෙනවා. මෙතින් මේ වෙනකන් අයගේ ඇකඩමි එකේ උගන්වපු දේවල් වලින් ස්කැල්ප් කරේ. එහෙනම් මොකද දැන් අපි ස්කැල්ප් නුත් යනවා. කැපිටල් එක $200යි මේ. කැපිටල් එක $200යි 1% තමයි දානවා කියන්නේ. හැම ට්‍රේඩ් එකකම 1% දාන්නේ. මම කොහොමද 1% දාන්නේ? හැබැයි මම කෝස් එක ඇතුලේ අනෙක් ට්‍රේඩින් ස්ට්‍රැටජිස් කියලා දෙනවා. 1% නොදා අපි කොහොමද කරන්නේ? ඔයගේ පොඩි කැපිටල් එකක් තියෙනවා නම් විශේෂයෙන් ස්කැල්පින් වගේ කරනවා ටිකක් වැඩි කැපිටල් එකක් දාලා කොහොමද? කියන්නේ වැඩි percentage එකක්. ඔයාගේ කැපිටල් එකෙන් 2.5 maybe 5% දාලා අපි risk to reward ratio එක ලස්සනට හදාගෙන කැපිටල් එකෙන් කොච්චර percentage එකක් අපි risk කරන්න ඕනේ කියන එකත් හදාගෙන කොහොමද කරන්න කියන එක. ඉතින් මෙතෙන්දි $200ක වගේ කැපිටල් එකකින් තමයි මෙයා 200කින් තමයි කරන්නේ 1% දාලා තියෙන්නේ. හැබැයි බලන්න මෙන්න මේ මට PNL එක share කරලා තියෙනවා මේ බලන්න. right win rate එක 90% win rate එකක්. 90% win rate එකක් තියාගන්න පුළුවන් කියන්නේ ඒක හරිම හොඳ දෙයක්. මෙහෙමයි right. මාසයක් 90% තියාගත්තට වැඩක් නැහැ. දැන් මෙයාගේ උන PNL එක බලන්න අපි data so again 3.2 ඉන්නන්නේ නේද? නෑ 3.2 වෙනිදා තමයි ස්ක්‍රීන්ෂොට් එක ගහලා තියෙන්නේ. මේක මම හිතන්නේ 7 day right 7 day නේ තව යා ළඟදී කෝස් එක පටන් ගන්න කරගෙන යන ගාමේ. ඒතර මේක 7 day වල 90% තියාගත්තා වගේ 180 days වලට යනකොට මේක more than 70% තියාගන්න පුළුවන් කියන්නේ නියමයි. මොකද අපි ට්‍රේඩර්ස්ලා විදිහට මම මේක ළඟදී කරපු කෝස් එකේ වීඩියෝ එකෙත් කීවා අපි ලොස් වෙන එක අපිට නවත්තන්න බෑ. නේද? ලොස් වෙන්නේ නැතුව ට්‍රේඩ් කරනවා නම් මගේ ට්‍රේඩින් ස්ට්‍රැටජියම යන්න ඕනේ. මම කරන ට්‍රේඩින් ස්ට්‍රැටජියක් තියෙනවනේ ඒක මේ pros and cons තියෙනවා. ඒ කියන්නේ වාසිය අවාසිය තියෙනවා මම කරන ට්‍රේඩින් ස්ට්‍රැටජි එකේ. මොකද මම හයි කැපිටල් යන්නේ. ඒ වගේම මම ලොන් ටර්ම් ට්‍රේඩ්ස් හෝල්ඩ් කරනවා. විශේෂයෙන් දැන් ගත්තොත් අපි ට්‍රේඩ් 7ක් දැන් සති කීපයක් හෝල්ඩ් වෙනවා. ඒ වගේ අවාසි වෙන්න තියෙනවා. මම ජෙනුවින්ලි කතා කරනවා මම හැමදේම පොසිටිව් කියලා මේ ඔයාලට බොරුවට මේවා කරන්නේ නැහැ නේ රයිට්. ඔයා දන්නවනේ. ඉතින් අර මගේ ට්‍රේඩින් ස්ට්‍රැටජිස් මේ pros and cons තියෙනවා. ඒ කියන්නේ වාසිය අවාසි තියෙනවා. නමුත් අපි win rate එක 100% පුළුවන් තරම් තියාගන්න උත්සාහ කරනවා. එතකොට දැන් මේ හැබැයි මගේ ස්ට්‍රැටජියේ නැතුව යන හැම ස්ට්‍රැටජි එකම loss වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. right අපි ස්කැල්පින් කරලා loss වෙන්න පුළුවන්. නමුත් අපි traders විදිහට අපි try කරන්න ඕන දෙයක් තමයි අපේ වෙන loss එක minimize කරලා like minimum loss එකකින් trade එක close කරන්න ඕනේ. හැබැයි win කරන trade එක උපරිම profit එකකින් win කරන්න ඕනේ. ඒකයි අපි risk to reward ratio එක ලස්සනට හදාගන්න. ඉතින් බලන්න මෙයාගේ total close orders ගාන 60ක් close කරලා තියෙනවා. win rate එක 90%. perfect. හරිද? එතකොට $200යි නෙමෙයි. $200කින් තමයි මේ trades අරන් තියෙන්නේ. ඒකයි dollar amount එක පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි මේ member තව අවුරුදු 5කින් කොතනදී කියලා ඔයාලා හිතනවද? තව අවුරුදු 5කින් මෙයා අනිවාර්යෙන් more than $100,000 capital එකක් තියෙන trader කෙනෙක් වෙනවා. ඒක මම ආය ඕනොට්ටුවක් අල්ලනවා ඒකට. ඉතින් ඒක මොකද මේ win rate එක තියාන මේ win rate එකම බැරි වෙයි. අපි අවංකවම කතා කරමු ආයේ බොරු සුරංගනා ලෝකමවන්න ඕනේ නැහැ. 90% win rate එක මේ memberට දවස් තව 180ක් නැත්නම් අවුරුද්දක් තියාගන්න පුළුවන් නම් perfect right. එහෙම පුළුවන් නම් හොඳයි. එහෙම පුළුවන් traders සම ඕන තරම් දැකලා තියෙනවා right මගේ life එකේ. ඒකට එහෙම තියාගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක ගොඩක් difficult. නමුත් මේ memberට පුළුවන් නම් more than 70% තියාගන්න ඊළඟ අවුරුදු 5ේදී මෙයා more than 100,000 capital එකක් හදන්න පුළුවන් ලොකු potential එකක් තියෙනවා right. හරි බලන්න මේ P&L loss closed loan trades වලින් $37ක් හොයලා තියෙනවා. short trading $3.5ක් හොයලා තියෙනවා. $200 කොච්චර percentage එකක්ද බලන්න. මෙතන අපි roughly ගත්තොත් $40 නේ. $40 කියන්නේ $200ට 40 නම්
පර්සන්ටේජ් අපි ගත්තොත් 120ක මේ ප්‍රොෆිට් එකක් නේ හැබැයි for 7 days වල 120ක ප්‍රොෆිට් එකක් නේ. ඉතින් හැමදාම මතක තියාගන්න දෙයක් තමයි එකවර ගොඩාක් සල්ලි හොයන්න බෑ ට්‍රේඩින් වලින්. පොඩ තමයි මේ විදිහට හොයන්න ඕනේ. හරි. එතකොට මේ මෙම්බර් තව කියලා තියෙනවා බලමු අපි. එතකොට බැලුවොත් මේ මෙම්බර් තව කියලා තියෙන දේ බලමු. රයිට්. හරි. ඔය ටික තමයි. හරි. එතකොට මම තව මෙම්බර් කෙනෙක්ගේ තව දෙයක් ඔයාලට පෙන්නන්නම්. හරි. මේක බලන්නකෝ රයිට්. මේ මෙම්බර් මට එවපු එකක් මේක. මේක බලන්න සොල් එකේ ගත්ත ප්‍රොෆිට් එක. අයියත් එක්ක එකතු වෙලා ගත්ත පළවෙනි ප්‍රොෆිට් එක ළඟදී ජොයින් වෙන මෙම්බර් කෙනෙක් රයිට්. මේ වගේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකේ ලෙවරේජ් එක පෙන්වන්නේ නැහැ රයිට්. හරි. කොහොම හරි මේක තව මෙම්බර් කෙනෙක් මේ මෙම්බර් හරිම හොඳයි රයිට්. මෙයා හොඳට ඒ කියන්නේ ඕමනාවෙන් වැඩ කරනවා. නෝට් එකක් තිය නෝට් දාගෙන රයිට්. දැන් මට වීඩියෝ ක්ලිප්ස් එවනවා. මේ මෙම්බර්ස්ලා කීප දෙනෙක් වෙන්න නැත්නම් ගොඩක් අය ඉන්නවා. මට වීඩියෝ ක්ලිප් එවනවා ඉගෙන ගන්න ගමන් වීඩියෝස් බලපුවා ඉගෙන ගන්න ගමන් මාකට් එකේ වෙන වෙනස්කම්. එහෙම වෙන අය ඉන්නවා. දැන් මෙයාත් මට එහෙම එකක් එවුවා. මේකේ මේ වීඩියෝ එක වාට සමහරට වොයිස් එක ඇහෙන්නේ නැතුව මම පොඩ පැත්තකින් ඒ වොයිස් එකත් එක්ක මේ වීඩියෝ ක්ලිප් එක වාට දාන්නම්. මම ඒක මෙතන ප්ලේ කරන්නම්. මේක ඇහෙන්නේ නැතම වෙනම වින්ඩෝ එක මේ දාලා වාට මේක වොයිස් එකත් එක්ක දාන්නම්. බලන්න මම මේ කියපු දෙයක් මාකට් එකේ ඒ විදිහටම වෙලා තියෙනවා. ඒක මෙයා ලස්සනට කැප්චර් කරලා මට එව්වා. රයිට් බලන්නකෝ. ප්‍රොෆයිල් මෙතනයි. බලන්න මෙතන මේ ෆික්ස් රේන්ජ් වොලියුම් ප්‍රොෆයිල් එකේ ගැප් එක ගැන මම කියන්නේ. ඒතකොට මෙතනින් වැටෙන ගමන් දෝංගල පහළට වැටෙන්න පුළුවන්. බලන්න ඒ විදිහටම වෙලා තියෙනවා. මම කියපු විදිහටම chart එක වෙලා තියෙනවා. එතකොට බලන්න මෙම්බර්ස්ලා දකිනවා ඇත්තටම ප්‍රැක්ටිකල් ට්‍රේඩින් කියන්නේ මොකක්ද? මෙතන වොයිස් එකක් තියෙනවා. මේ වොයිස් එකේ මම ඔයාට වොයිස් එක දාන්න පුළුවන් ද බලන්න. පුළුවන් නම් මේක වොයිස් එක යාමට එපු වොයිස් එක ඔයාට මම මේක දාන්න. හරි මේ බලන්න මෙන්න මේක තමයි වැදගත්. මේ බලන්න මම ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්නේ ඉරිදා උදේ 10ට පටන් අරගෙන රෑ 11 වෙනකම් බැලුවා එක දිගටම. ඒ කියන්නේ කෝස් එක වලට ජොයින් වුණාම රෙකෝඩඩ් වීඩියෝස් නේ හම්බෙන්නේ ලයිෆ් ටයිම් ඇක්සස් එක හම්බෙනවා. එක දිගට ඕනනම් බලාගෙන යන්න පුළුවන්. නැත්නම් ජොබ් එකක් කරන කෙනෙක් නම් බිසි නම් ඔයා ටයිම් ටු ටයිම් හිමිට බලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ලයිෆ් ටයිම් ඇක්සස් එක තියෙනවා. ඒකට හේතුව තමයි මම මේක කෝස් එක මේ මාස දෙක තුනකින් නවත්තන්නේ නැහනේ. මාස දෙක තුනකින් ක්‍රිප්ටෝ කියලා දීලා නවත්තන්න බෑ. ඒකයි ඔයාලා කලින් කෝස් කරත් ඔයාලා ට්‍රේඩ් කරන්න බැරි. ඇයි? මාස දෙකයි තුනයි ක්‍රිප්ටෝ ඉගෙනනවා කියන ඔහේ අතහැරලා දානවා. එහෙම බෑ මම මේක ලයිෆ් ටයිම් වල අරන් යනවා. මම ලයිෆ් ටයිම් මේ කමියුනිටි එක විදිහට තියාගෙන ඔයාලට රිවිෂන් කරනවා. මම ට්‍රේස් දාලා පෙන්නනවා. අපි යොදාගත්ත නොලෙජ් එක ඇත්තට මාකට් එක පාවිච්චි කරන්න කොහොමද කියන එක පෙන්නනවා. මේ කෝස් එකේ ලොකු වැඩ කොටසක් මම ඉස්සරහට කරනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට බලන්න මේක හරිම ඒ කියන්නේ කෝස් එක කරනවා නම් ඔය ජොයින් වෙන්න ඉන්නවා නම් මෙන්න මේ විදිහට කැපවීමෙන් ඔයා කරන්න ඕනේ. හරි එතකොට මේ තව වැදගත් දෙයක් ඔයාලට කියන්න තියෙන එක තමයි දැන් කෝස් එකේ ප්‍රයිස් එක මම වැඩි කරනවා. දැනට තියෙන රුපියල් 49000 ඇෆෝඩබල් ප්‍රයිස් එකට මම දීලා තියෙන්නේ. ඒ ප්‍රයිස් එකට මම දීලා තියෙන්නේ මෙච්චර වටින කෝස් එකක් අලුතෙන් එන අයට උනත් ජොයින් වෙන්න පහසු වෙන්න. නමුත් මේ කෝස් එකේ දැන් වටිනාකම එන්න වැඩි වෙනවා. මොකද ස්කැල්පින් මම පටන් ගන්න ස්කැල්පින් වල ප්‍රැක්ටිකල් පැත්ත පෙන්වන්න පටන් ගන්නවා. ඒ සේරම රෙකෝඩඩ් වීඩියෝස් වලට හම්බෙන්නේ. එතකොට මේ ඒක නිසා වැලියු එක ගොඩක් වැඩි වෙනවා ඉස්සරහට. ඒ නිසා මේක මම රුපියල් ලක්ෂයට අරන් එනවා 99000ට අරන් එනවා. එකවර අරන් යන්නේ නැහැ. ඉස්සලා 69000 කරලා ඊට පස්සේ 99000 කරනවා. next week එකේ මම රුපියල් 69000ට වැඩි කරනවා. දැන් තියෙන 49000. එතකොට ඔයා දැන් මේ price එකට join වුණොත් එහෙම lifetime access එකම හම්බ වෙනවා. ඔයාට මම මේ වීඩියෝ එක ඉවර වෙනකොට තව voice එකක් දාන්නම්. මගේ තව member කෙනෙක් මට දාපු voice එකක්. ඒකත් අහන්න ඔයා. ඒකත් අහන්න. ඔයා course එක join වෙන්න ඉන්න කෙනෙක් නම් ඒ voice එක අනිවාර්යෙන්ම අහන්න. මම මේක මෙතන background එකේ දාන්නම් ඔයාට. මේ වීඩියෝ එක අන්තිමට ඒ voice එක එහෙම් පිටින්ම දාන්නම්. එයා මට දාපු voice එක. හරි මගේ WhatsApp නම්බර් එක පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. කෝස් එක ජොයින් වෙන්න ඕන නම් ඔයා මාව contact කරගන්න WhatsApp නම්බර් එකෙන්. එහෙනම් ඔයාලට සුබ දවසක්. හෙලෝයි මම මතකත් දන්නේ මං අර දැන් මාස කිහිපයකට කලින් මේ කෝස් එක බයි කරේ මේ එයා කතා කරන්නේ. මේ මං කතා කරේයි මම මේ කෝස් එක බැලුවා. ඒ කියන්නේ දැනට දාලා තියෙන වීඩියෝස් සේරම වගේ මම බැලුවා. මාස මං හිතන්නේ දෙකක් විතර අරගෙන මං කියන්නේ එක පාර බල ආයිමත් දෙතුන් පාර බල්ල පොඩ්ඩක් කොළුවට දාගත්තා. දාගෙන මේ මන් ට්‍රේඩ් කරන්න ගත්තා. ඒ බයි බිට්ටේ කරන්න හිතා හිටියට පස්සේ මං කොහමරි බයිනෑන්ස් එක හදාගත්තා. හදාගෙන මම මේ කරන්න ගත්තා. මේ අර අය කියනවගේ පොඩි
පොඩි ලෙවරේජ් දාලා මම අර මේ අය කන්සෙප්ට් ඒවා යුස් කළ මම කරන්න ගත්තා. කොහොමහරි ඉම්පරමටත් තියෙන ඇත්තරම ගැන මුලින් බොඩිපොඩි ලෝසස් තිබුණා. බට් මම ලොස් වෙන ලොස්සන පාරට මේ මම ආයිමත් අයේ කෝස්සගේ තියෙන සමහරේ වීඩියෝස් බලලා මම ගැන කොතනද වැරදුනේ කියලා බලලා ඒක අයිමත් මේ හරිගස්සගත්ත ගෙන ඒ වගේ ට්‍රේඩ්ඩයක් මේ දාන්න ඇතිවෙන්න මම ඒක ඔළුවට දාගත්තා. කොමරි මට දැන් හිතනවා මං ගැන යම් කිසි දුරකට ඉම්පරමට ඇතියෙන කියල මොකද ම නිතරම දැන් මේ ගොඩක් කලාවට මේ ගැන්නේ 60% 70ක් විතරම මම ගැන වින්න එකෙන් තම ඉවර කරන්නේ ගැන්නේ පොඩිහරි පොෆිට්හකින් තම ගොඩක් කලාට ඉවර කරන්නේ ලොස් වෙන වෙලාවල් තියෙනවා සමහරලාට අර අයගෙනවාගේ අර මේ මොකක්ද ලොස්සයක්ුණු තර අය කියෙන ඒක රිකව කරගන්න එක අර මේ එකැනේ කරන විදිිය අන්න ඒ විදිරත් මම කරලා රිකව කරගෙනත් දෙකක් විතරම රිකව කරගත්තා මේ ලොසස් ඒ විදිර කරගෙන යනවා ඇත්තරම ඊය තමයි මං ඇත්තරම කියන්නේ මං ට්‍රේඩිං මේ එකේ ලොකුම ප්‍රොෆිට්ටක් ගත්තේ මේ ඩොලස් 900 ගානක් මට හරිට මතකන ගාන මහරි මේ මම ඩොල මංහිතන්නේ 100කින් වගේ තම පටන් 100කින් හරි 120 වගේ ගානකිද පටන් ගත්තේ එම තමයි අප කරගෙනාවේ එක පාරක් ඇත්තරම ඩොලස් 60කට බැස්සා ඒකත් නෝරිකව කරගෙන හෙම දැන්ටිකත් දුටාව මට ඇත්තරම මේ මං අයර කතා කරේ මේ මට ඇත්තම තෑන් කරන්න අයර මාරම් වටන කෝසයක් එක කියලා නිම කරන්න බෑ මේ කොහෙවන්න ඇත්තරම ඒ වගේ මේ මාරම වටන ගැන මාර දැනුමත් තියන්න ඒ කෝස්සේ අය කරන්න විදිට මාර විදිට ඔලුවට අදිනොය කන්සෙප්ටහෙම අලුතෙන් දාතින ස්කැල්පිං ඒවත් මම් බලනවා මේ ඒවත් මාරම් වටිනවා ඒ ගැන්නේ මේ ඇත්තරම මේ අය කිය අර අයගේ වචනෙම කියරන එක ආයි ඒ ගැන්නේ වෙන ලෙවල්ල එක තියෙන මේ කෝස්සයක් ඇත්තරම මේ මාරම් වටිනොයි මේ අය දිගරම මේ ඔය වගේ ගැන වීඩියෝස් කරාවි කියල හිතනවා තවල මුද බලන්න බල නාස හිතෙනවා සහ මේ අර දැනුම වැඩියෙනකොට මාර ආසයි තවත එකනේ වීඩියෝස් බලන්න අයගේ මේ කෝසේ මන් තාම් බලව ගන්න ගැන ම බලල ඉවරුණත් මං ආයයි බලනවා එක දිගට බල්ල පොඩ්ඩක් මේ පොලිස් වෙනවා මේ අයි මාරම වටින ඇතනම ගොඩක් පින් ඇතරම මේ වගේ කෝසයක් කරපුයකට මේ ගොඩත් තැංකිවයි හොද කියලා නිම කරන්න ඇත්තරම මාරම තැංකව මේ මාරම සතුරු ඇත්තරම මේ කරගත්වේ ගැන පොඩ්ඩක් හරිදුරට ම ලොකුවට කරන්න ඒත් මම දැනට ආපුදුරට මං මාරම ඒ කියන මං ගැන මාරම සතුටුයි මේ ඇත්තර මේකට ගොඩක් මේ ඇත්තරම අයර පින්